Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට අරන් එන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. මට වැලන්ටයින් එකට හම්බුනේ රෝස මල් වලට මම මොකද කරේ කියලා. ඉතින් මට හිතුණා ඒක නිකම් පරවෙලා යන්න දෙන්නේ නැතුව ඒකෙන් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න. සතියක්ම වාස් එකක දාලා ලස්සනට මේ සුඩ තිබුණා. ඊට පස්සේ ටිකෙන් ටික පරවෙලා යනවා වගේ තේරුණාම මම හිතුවා ඒකෙන් රෝස් වෝටර් එකක් හදන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් එන්නේ කොහොමද මම මේ රෝස් වෝටර් එක හැදුවේ කියලා. ඉතින් වෙනදා වගේම ආදරයෙන් ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඉතින් මම මුලින්ම කරේ රෝස මල් ටික කඩලා රෝස මල් ටිකේ පෙති ටික වෙන් කරගත්ත එක. ඔයාලට ඕනනම් පුළුවන් මේක වොෂ් කරලා පොඩ්ඩක් ඒ තෙත ගතිය යන්න කිචන් ටවල් එකක දාලා හරි එහෙම නැත්නම් පොඩ්ඩක් මද අවුවේ තියලා හරි ගන්න. හැබැයි මම වොෂ් කරේ නැහැ. ඊට පස්සේ මම පෑන් එකක් අරගෙන ටිෂු එකක් අරගෙන ඒක නවලා ඒක පෑන් එක ඇතුලෙන් තිබ්බා. ඊට පස්සේ පොඩි භාජනයක් අරගෙන ඒ භාජනේ ඒ ටිෂු එක උඩින් තිබ්බා. මේ භාජනේ වලට මෙටල් එකක් වුණත් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ රෝස මල් ටික අර භාජනය මැද තියලා ඒ භාජනයේ වටේට මම අතුර ගත්තා. රෝස් පෙටල්ස් ටික මේ වගේ දාගත්තට පස්සේ මම වතුර ඇඩ් කරගන්නවා. සාමාන්‍ය ප්‍රමාණයකට අපිට වතුර ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ලිඩ් එකක් අරගෙන ලිඩ් එකේ අනිත් පැත්තෙන් මේක වහනවා. සමහර ලිඩ් වල පොඩි හෝල් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ලිඩ් එකක් නම් ඔයාට තියෙන්නේ මතක් කරලා ඒක වහන්න හොඳට. ඊට පස්සේ මීඩියම් ෆ්ලේම් එකේ බොයිල් කරගන්නවා. රත් වෙනකොට මම මේ පෙන්නනවා වගේ හුමාලේ ඇවිල්ලා ලිඩ් එකට වැදිලා ඒ වතුර ටික අර අපි මැදින් තියපු සුදු පාට භාජනයට ලිඩ් එකේ හැන්ඩල් එක දිගේ වැටෙනවා. ඉතින් ඒක කරගන්න තමයි අපි මූඩිය අනිත් පැත්ත හරවලා වහන්නේ. අනිත් එක තමයි ෆ්ලැට් මූඩියකින් වහන්නේ නැත්තේ මේ හුමාලේ ටික අපිට වතුර විදිහට අර මැද භාජනයට වැටෙන්න ඕන නිසා. ඊට පස්සේ මම මේ වගේ අයිස් කියුබ් ටිකක් මැදින් තියාගන්නවා. ඒ අයිස් කියුබ් තියෙන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හුමාලය උඩට එනකොට මේ අයිස් එක ගැටිලා හුමාලය වෝටර් ඩ්‍රොප්ස් විදිහට අපි අර මැදින් තියපු වාජනයට එකතු වෙනවා. ඉතින් මේ වගේ ටිකක් රස්නේ වදිනකොට අයිස් දිය වෙනවා. ඊට පස්සේ මම ටික ටික වතුර අයින් කරලා නැවත අයිස් කියුබ්ස් ටිකක් මේ වාජනය උඩින් තියනවා. ඉතින් මේ මැද වාජනයේ එකතු වෙන වෝටර් ටිකට තමයි අපි කියන්නේ පියුර් රෝස් වෝටර් කියලා. දැන් ඔයාලට පේනවා වගේ සුදු පාට වාජනයේ තියෙන්නේ පියුර් රෝස් වෝටර් ටික. ඉතින් දැන් මම මේ වගේ භාජන වලට දාලා මේක නිවෙන්න තියන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ පියුර් රෝස් වෝටර් එක. ඉතින් මේ අනිත් ඒවා රෝස් පෙටල්ස් වලට වතුර දාලා අපි හදාගත්ත රෝස් වෝටර් එක. ඉතින් මේක ඔයාලට පුළුවන් ස්ප්‍රේ බොටල් එකකට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නත් ඒ වගේම අයිස් කියුබ් විදිහට හදාගෙන යූස් කරන්නත් පුළුවන්. මේ හදන වෙලාවේ මට ස්ප්‍රේ බොටල් එකක් තිබ්බේ නැති නිසා මම මේක දාලා තියාගත්තා පොඩි භාජනයකට පස්සේ මාරු කරගන්න හිතාගෙන. ඒ වගේම මම පියුර් රෝස් වෝටර් එක නම් අයිස් කියුබ් විදිහට තමයි හදාගත්තේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම දෙයක් ඉගෙන ගන්නත් ඇති කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you.